සමහර අයට පෙර අකුසල් බලවත් වෙන කාලය එනවා. ඒ කාලේ එනකොටත් හොඳට පින් කරපු කෙනාට යම් කාලයක් එනවා පිනක් කරන්න හිත නැමෙන්නේ නැති. ඒවා අකුසල් බලවත් වෙන කාලවලට වෙන විපාකවල ශක්තියත් එක්ක වෙන දේවල් තියෙනවා. දැන් සමහරු හොඳට දන් දුන්නා, හොඳට පින් කරා, සිල් ගත්තා, හොඳට ගුණධර්ම කරපු සමහර අය කියනවා දැන් විපා වෙලා කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. වෙනදා වගේ නෙමෙයි බුදු පහන තියන්නවත් හිතෙන්නේ නැහැ කියලා. බණ පොතක් අතින් අල්ලන්න හිතෙන්නේ නැහැ. සමහරුන්ට බණක් ඇහෙනකොටත් කේන්ති යනවා. එතකොට ඒ කාල ඒවට ධර්මයේ කියන්නේ අරතිය කුසල් වඩන්න අකමැත්තක් එනවා. පාවීමක්, කලකිරීම, මේ මොනවා කරත් වැඩක් නෑ වගේ හැඟීමක් ඇති වෙනවා. හැබැයි එයා ඒ මොහොතේ ධර්මයේ සිහි කාලය පුරුදු කරපු කෙනෙක් නම් එයාට පුළුවන් මරණ සතිය වඩලා අනිත්‍ය සිහි කරලා අපාය බය සිහි කරනකොට වීර්යය උපදිනවා. සමහර අය ඉන්නවා කර්මයේ අකුසල විපාකයෙන් එයාට ධර්මයේ දියුණු කරන්න හිත නැමෙන්නෙම නෑ. වැහිලා තියෙන අකුසලේ පරිසරයේ තියෙනවා. සමහර අම්මලා මගේ ළඟට එක්කන් ඇවිල්ලා තියෙනවා. දවසක් එක අම්ම කෙනෙක් එක්කන් ආවා. ඒ අම්මට අවුරුදු 80 ගානක්. ඒ දරුවා ඇවිල්ලා අම්මව එළියෙන් තියලා ඉස්සලා ඇවිල්ලා මට කිව්වනේ හාඳුරනේ අම්මා කිසිම බණක් අහන්නේ නැහැ කිව්වා. අඩු ගානේ පිනක් කරන්න අපි පිනක් කරන්න එක්කන් ගියත් අම්මා ඒකට කැමති නැහැ කිව්වා. ඉතින් අනේ හාඳුරනේ ඔය රේඩියෝ එකේ ටීවී එකේ යනකොට බණ දාලා දීපුවාම බණ කියන හාඳුරට පුටුවේ වාඩි වෙලා හාඳුරට බැන ඉන්නවා කිව්වා. අනේ උන්ගේ බණ ගැන අපි දන්නේ නැද්ද කිය අර බණ කියන හාඳුරට බයිනවා. ඉතින් මට කිව්වා හාඳුරනේ මේ අම්මා එක්කන් ආවා. ඔබ වහන්සේ මොනවා හරි හිත හදන්න කිව්වා. මං ඉතින් ගේන්න කිව්වා. ඉතින් පුටුව කනේ තියලා උස්සගෙන අම්මව ගෙනාවා. ගෙනාවට පස්සේ ළමයි කිව්වා අම්මේ මේ හාමුදුරු වඳින්න කිව්වා. කියව වැන්දේ නෑ. එහෙනම් වඳින්නවත් හිත නැමෙන්නේ. ඊට පස්සේ ළමයි මොකද කරේ අම්මව පුටුවෙන් තියලා ඉස්සල්ලා ළමයි තුන්දෙනා මට වැඳලා අම්මයි කහුව දෙක අල්ලගෙන අඬා කතාවක් කිව්වා. මේ තාත්තා අපි පොඩි කාලේ නැති වුණේ කිව්වා. අම්මා හරිය දුක් විඳලා අපිව හදාගත්තේ කිව්වා. අපි දන්නවා අම්මා අපිව ලොකු මහත් කරන්න විඳපු දුක. අම්මා අපාය යනවා දකින්න අපි කැමති නෑ කිව්වා. අපි මේ අම්මව පින්කම් වලට එක්කන් යන්නේ අම්මට තරහකට නෙමෙයි. අනේ අම්මේ අපාය යනවා දකින්න අපි කැමති නෑ කිව්වා. මේ අම්මා පුදුම කේන්තියකින් දැන් ළමයි ඒව කියනකොට දත් මිටි කනවා. ඊට පස්සේ ඉතින් මම මේ අම්මා දිහා බලාගෙන ඉඳලා මං කිව්වා අම්මේ අපි කවුරුත් ඉතින් මැරෙනවා තමා කිව්වා. කේන්තිය මට. ඊට පස්සේ මං ඉතින් කොහොත් ගණන් ගත්තේ නෑ වගේ මං කිව්වා අම්මා ඔය ටීවී එකේ රේඩියෝ එකේ කොච්චර බණ යනවාද ඉතින් ඕන තරම් බණ අහන්න මම බණ දන්නවා මට කවුරුත් බණ උගන්වන්න ඕනේ නෑ කිව්වා. ඒ ළමයි එතනින්ම පුටුව පිටින්ම උස්සගෙන එළියට අරන් ගියා. ගිහලා එළිය තියලා ඇවිල්ලා මට වැඳලා කිව්වනේ හාඳුනේ ගිය සතිය අනුරාධපුර එක්කන් ගියා කිව්වා. ඔක්කොටම කලින් ගමන් යන්න ට්‍රිප් යන්න කැමතියි. ඔක්කොම ලෑස්ති වෙලා මාත් එනවා කියලා ඉතින් වාහනේ ඉඳගෙන යනවා. යනකන් ඉතින් මිනිස්සුන්ට බැන පාර යන මිනිස්සුන්ට ඔක්කොටම වචන ගිය පදාදාද යනවා. ඔය සමහරුගේ චරිතනේ රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා මට බෑ උඹලා ගිහිල්ලා වරෙල්ලා කිව්වලු. මම වාහනෙන් ඉන්නම් කිව්වලු. බලන්න මහා සෑයේ පේන තැනට ගිහිල්ලා බුදුහාඳුරු දකින්න ගියා වගේ ඉතින් බහින්න හිත නැමෙන්නේ නැති හැටි කර්ම විපාක. අන්තිමට ඒ ළමයි කියවලු අපි උස්සගෙන කරේ තියාගෙන හරි යන්නම් කියලා රෝද පුටුවක් හොයාගෙන ආවා කිව්වා. බැස්සේ නැහැ කිව්වා. ඊට පස්සේ ජයශ්‍රී මහබෝධිය ළඟට ගෙනහිල්ලා මේ මීටර් 50ක් 100ක් ඇවිදගෙන යන්න තියෙන. ළඟටම ගිහිල්ලා පේන මානේ වාහනේ බැස්සේ නැහැ කිව්වා. මම වාහනට වෙලා ඉන්න උඹලා ගිහිල්ලා වරෙල්ලා කිව්වලු. එතකොට මේ හොඳට ඇවිදගෙන යනවා. වත්තේ පොල් ඇහිදෙන්න වත්ත වටේ ඇවිදිනවා කිව්වා ඇරමිටියක් අරගෙන. හැබැයි ඒ කොච්චර ඇවිද්දත් මේ ජයශ්‍රී මහබෝධිය ළඟට රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා බහින්න හිත නැවෙන්නේ නැත්නම් අපිට පේන කොච්චර අකුසල විපාකයක්ද. පින් කරන දරුවෝ ඉඳලා දරුවා අම්මා වඩාගෙන උස්සගෙන එතනට එක්කන් යන්න ගිහිල්ලා පිනක් කරන්න හිත නැවෙන්නේ. එතකොට ඔය වගේ බලන්න බුද්ධ දේශනාවේ තියෙනවානේ අර වේල්වණේට එහා පැත්තේ හිටපු චුන්දසූකරින්ගේ නිකන්වත් බුදුහාඳුරු බලන්න ඕනේ. ඔය කියන බණ මොනවද කියලා නිකන් මාත් පොඩ්ඩක් කියලා අහගන්න ඕනේ. ඔච්චර ඔය රජවරු සිටුවරු එනවා නම් ඉතින් අපිට ටිකක් ගියාම මොකද නිකන් හිතෙන්නේ. ඒ කර්ම විපාක මේ සමාජය ඕන තරම් එහෙමයි ඉන්නවා. අපිට පේනවා හොඳ ධර්මයේ දියුණු කරන පවුල්වල අය ඉන්නවා. සමහර ධර්මයේ වඩන පවුල්වල අය දැන් අපි දන්න සමහර ස්වාමීන් වහන්සේලාගේ ඥාතීන් අතර ගත්ත සමහර ගොඩක් අය ඉන්නවා. සමහර ඥාතීන් නම්බල් නිවන් දැකපන් අපිට අපාය හොඳයි කියනවා. ඒ අයගේ සසරේ කර්ම. එතකොට මේ හැමෝම ධර්මයට යොමු කරගන්නවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට පේනවා බුදුහාඳුරන්ගේ ඥාතීන් ගැන හිතන්න. යසෝදරාවගේ පැත්තෙන් ගත්තොත් තමන්ගේ ස්වාමියා වෙච්ච කෙනා ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා ලෝතුරා බුදු කෙනෙක් වුණා. තමන්ගේ කුසෙන් බිහි කරපු දරුවා ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රස්ථාන ලැබුවා රාහුල මහරහතන් වහන්සේ. හැබැයි තමන්ගේම තාත්තා පොළොව පලාගෙන අපායට වැටුණා. සුප්‍රබුද්ධ රජුරු පොඩි කාලේ ඉඳන් දුවේ කියලා වඩාගෙන ඉඳලා ඇති. තාත්තේ කියලා පස්සෙන් ඇවිල්ලා ඇඟේ එල්ලිලා ඉඳලා ඇති. කොච්චර ආදරෙන් දරුවා තාත්තත් එක්ක හුරුතල් වෙවි ඉන්නේ නැද්ද? හැබැයි පොළොව පලාගෙන තාත්තා අපායේ
තමන්ගේ සහෝදරය දේවදත්ත අක්කේ නංගිය මල්ලිය කීකී එකට ඉන්න ඇතින පොඩි කාලිනි. එතකොට බලන්න බුදුහාමුදුරන්ගේ නෑයෝ ගත්තා කීප දෙනෙක් නිවන් දකින්නකොට ඒ පවුලෙම කීප දෙනෙක් පොළොව බලාගෙන අපායේ සමහරව අපායේ වල. ඒ නිසා අපිට හැමෝම අරගෙන ගොඩ යනවා කියන එක හැමෝම නිවැරදි කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ තුම්හේ කිච්ඡං ආතප්පා. මහණෙනි ඔබමයි මේ දේ කරගන්න තියෙන්නේ. අක්ඛාතාරෝ තථාගතා. බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නනවා පාර කියලා දෙනවා විතරයි. ඒ පාරේ යනවාද නැද්ද කියන එක තනිකරම තමන්ගේ දෙයක්. ඒ නිදහස මේ බුද්ධ ශාසනය තුල තියෙනවා. අපි කවුරුත් මේ බලෙන් නීති දාලා සිල් රැකවන්න, බලෙන් නීති දාලා මේ පන්සලට ආවේ නැත්නම් දඬුවම් කරනවා. එහෙම ඒවා නැහැ බුද්ධ ශාසනය තුල. ඒ නිසා ධර්මයට කැමති කෙනා, සසර බිය දකින්න කෙනා අප්‍රමාදීව ධර්මයේ හැසිරලා ගැලවෙනවා. අනිත් අය සමහරලාට බුදුහාඳුනන්ට තුනුරුවන්ට බැන ඉතින් මිනිස්සු ඒ අයගේ අපායේ වැටි යන සසර යනවා. මඟ පෙන්නනවා මිසක් බලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ දුකෙන් නිදහස් කරනවා, ධර්මාවබෝධය ලබලා දෙනවා කියන එක තමන්ගේ දෙයක්.